අද වීඩියෝ එක මුරුංගා ගැන. ගුණයි කියලා අහලා තිබුණට මුරුංගාවල මෙන්න මේ ගුණ තියෙනවා කියලා ඔයා අහලා තිබුණාද? ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, විටමින් A, ඒ වගේම විටමින් C, මැග්නීසියම්, පොටෑසියම් සහ තන්තු. දොඩම් වලට වැඩි විටමින් C, කිරි වලට වඩා කැල්සියම් සහ තවත් නිමිති වලට වඩා යකඩත් මුරුංගා කොළවල අඩංගු වෙනවා. ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම News Nature Home අපේ YouTube නාලිකාවට. මුරුංගා කොළ 5 ආකාරයකට අපේ සෞඛ්‍ය රැකගන්න පුළුවන් වෙන ආකාරයට අපේ ආහාරයට මුරුංගා කොළ එකතු කරගන්න පුළුවන් කොහොමද කියලා මුරුංගා කොළ 5 ආකාරයකට හදන විදිහ අද වීඩියෝ එකකින් මම අරගෙන එනවා. මේ තියෙන්නේ මගේ වත්තේ තියෙන පළදරන ලෙමන් ගස් වලින් එකක්. මේකේ මේ තනින් මේ විදිහට ගැට ගහලා තියෙන පැල අරගන්න. මං හිතන්නේ ඔයාලා හැමෝම දන්නවා. පළදරන ශාකයක මේ විදිහකට කොහොබත් ටිකක් තියලා හිමත් නැත්නම් පස් චුට්ටක් හරි තියලා මෙහෙම ගැටයක් දැම්මහම ගහ පොඩ්ඩක් හැබැයි චුට්ටක් තුවාල කරන්න ඕනේ. එතනින් මුල් දාලා හොඳ පැලයක් අරගන්න පුළුවන්. ඔන්න ඉතින් මම මුරුංගා කොළ ටික කඩාගෙන ඉවරයි. දැන් මම මේ කරන්නේ එකින් එකට මේ කොළ හොඳට සුද්ධ කරලා සූරලා අරගන්නවා. අපිට පුළුවන් කොළ ටික සෝදලා මේ විදිහට සූරලා ගන්න. එහෙමත් නැත්නම් සුද්ධ කරලා ඉවර වෙලා සෝදන්න උනත් පුළුවන්. මම මේ කොටස් දෙකකට අරගන්නේ මේ ඉති පිටින් කඩලා තියෙන මුරුංගා කොළ ටික මම ගන්නේ ඩීහයිඩ්‍රේට් මැෂින් එකට දාලා පවුඩර් එක හදාගන්න. ඒ කියන්නේ මුරුංගා ටී එකක් හදාගන්න. මේ ඩීහයිඩ්‍රේට් මැෂින් එකට ලෝඩ් එක ටිකක් වැඩිපුර දාගන්න පුළුවන් කොළ නිසා තට්ටු 5ක් තියෙනවා. මම දැන් තට්ටු 3කට විතරයි දාගන්නේ. නමුත් ලෝඩ් එක ගොඩක් මම කොළ දාන්නේ නැහැ. ඉති කිහිපයක් තමයි දාගන්නේ. හොඳින් මතක තියාගන්න ඔයාලට මේ වගේ ඩීහයිඩ්‍රේට් මැෂින් එකක් පාවිච්චි කරන්න තියෙනවා නම් අපි මේ සෝදපු කොළ පෙත හොඳට අයින් කරලා තමයි මේකේ තියන්න ඕනේ. නැත්නම් අපේ විදුලි බිල හුඟක් අපතේ යන්න පුළුවන්. මොකද පෙත පිටින් කොළ මේකට දැම්මම මම මේ මැද තියෙන නාරකීය පිටිම මේකට කොළ ටික දාන්නේ. කොළ ටික සූරලා දැම්මොත් එම අර තියෙන සිදුරු වලින් කොළ එකින් එක වේලෙනකොට කොළ චූටි වෙනවනේ. එතකොට අර සිදුරු වලින් කොළ ටික පහළට වැටෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි මේ වගේ ඉති පිටින් කොළ දැම්මම. ඔයාලට කැමති උෂ්ණත්වයකට මේ මීටරේ සකස ගන්න පුළුවන්. ඒ කියන්නේ උෂ්ණත්වය අඩුවෙන් දැම්මොත් කොළ වේලෙන්න යන වෙලාව වැඩි වෙනවා. මම මේකේ දානවා සෙල්සියස් අංශක 50ක් විතර. එතකොට මට පැය එකමාරකින් විතර මේ කොළ ටික වේල ගන්න පුළුවන්. මේ කොළවල පැහැය කිසිම විදිහකට වෙනස් වෙලා නැහැ. ඉතින් ගහෙන් කඩපුවා වගේම මේ කොළ පාටටම හොඳටම තියෙනවා පාට රැකිලා. දුඹුරු පාට වෙලාවත් කළු පාට වෙලාවත් නැහැ. ගානට වේවිලා තියෙනවා. හරියටම මම මේක තිබ්බේ පැය එකමාරයි. දැන් මේ ඉත්තෙන් කොළ ටික වෙන් කරලා අරගෙන මම මේක බ්ලෙන්ඩර් කප් එකකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ඔන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ තේ වෙලාව වෙනුවට දිනපතාම නැතත් සතියකට දවස් 2-3ක් විතර මුරුංගා තේ එකක් විදිහට පානය කරන්න පුළුවන්. මුරුංගා වල කැල්සියම් සහ ෆොස්ෆරස් ඉතා ඉහළ මට්ටමක පවතින නිසා මේ දෙකම අපිට ඕන වෙනවා දත් සහ අස්ථිවල සෞඛ්‍යයට. ඒ වගේම තමයි මුරුංගා වල විටමින් A සහ බීටා කැරොටින් තියෙන නිසා ඇස්වල සෞඛ්‍යයටත් උපකාරී වෙනවා. ඒ කියන්නේ රාත්‍රියේ අන්ධභාවය නැති කිරීමට, ඒ වගේම ඇසේ ඇතිවන සුද නැති කිරීමටත් උපකාරී වෙනවා. දැන් මම මේ හදාගන්න හදන්නේ මුරුංගා මැල්ලුම. මුරුංගා කොළ හොඳට හොදලා හීනියට ලියලා අරගෙන ඒකට රතු ලුණු ගෙඩියක්, ඒ වගේම මේ වේලිච්ච මිරිස් කරලක් දෙකක් කඩලා දාලා පොල් ටිකක් දාලා ලුණු කහ දාලා ඔයාලට මැල්ලුමක් විදිහට මේක හදා ගන්නත් පුළුවන්. මුරුංගා කොළ ආහාර ජීර්ණ පද්ධතියට වගේම හෘදයටත් හොඳයි. ඒ වගේම තමයි මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. සම සහ හිස කෙස් වලට හොඳයි. බර අඩු කර ගැනීමටත් සහ අක්මාව හොඳින් ක්‍රියාකාරී වීමටත් උපකාරී වෙනවා.
ඔන්න මම දැන් හදන්නේ කිරි හොද්දට මුරුංගා කොළ එකතු කරගන්නේ කොහොමද කියලා පෙන්වන්න. මේ මිශ්‍රණයට මම දාලා තියෙනවා ලූණු. මට අවු මිරිස් නම් තිබුණේ නැහැ. ඒ හන්ද මම වේලිච්ච මිරිස් කඩලක් දෙකට තුනකට කඩලා දැම්මා. උඹලකට දාලා තියෙනවා කරපිංච රම්පා, උළුහාල්, ඒ වගේම තුන පහ, කහ. ඒ ටික ඔක්කොම එකතු කරලා හොඳට මේක පොඩි කරගන්න ඕනි. මතක ඇතුව ලුණුත් ඕකටම දාන්න ඕනේ. මට හිතෙන විදිහට කිරි හොද්දට හොඳ සුවඳක් එකතු වෙන්නේ උළුහාල් සහ රම්පා කොළ වලින්. ඉස්සෙල්ලාම අපි අර දාගත්ත මිශ්‍රණයට දාන්නේ දිය කිරි ටික. දිය කිරි ටික දාලා හොදියක හොඳට කලවම් කරලා ලිපේ තියාගෙන උතුරගෙන එනකොට මිටි කිරි ටික එකතු කරනවා. හොඳට මතක තියාගන්න ඕනේ කිරි හොද්ද කවදාවත් ලිපේ තියලා හොඳට උතුරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ලිපෙන් බෑවට පස්සේ හොදියකට මුරුංගා කොළ ටික එකතු කරගන්න. ඊට පස්සේ මම හදාගන්න යන්නේ තවත් මුරුංගා කොළ මැල්ලුමක්. මම මුරුංගා කොළ කන්න කැමතිම මෙන්න මේ විදිහට හදලා. තෙල් චුට්ටක් ලිපේ තියෙනවා. ඊට පස්සේ ඒකට අබ ටිකක් සූදුරු ටිකක් දාලා හොඳට ඒ ටික රන්වන්න පාට වෙනකන් බැදුනට පස්සේ ලූණු අමු මිරිස් කරපිංච රම්පා ඒ වගේම වේලිච්ච මිරිස් කරලක් පුළුවන් නම් ඒකත් දාලා ඒ ටිකත් හොඳට රන්වන් පාට වෙනකන් බැදගෙන ඊට පස්සේ පොල් ටික එකතු කරගන්නවා. පොල් ටික එකතු කරලා පොල් ටිකත් හොඳට මැල වුණාට පස්සේ අපි මුරුංගා කොළ ටික කොළ පිටින් එකතු කරගන්න ඕනේ කපන්නේ නැතුව. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ මේක පුදුම රසක් තියෙන්නේ. අමතක වුණානි කියන්න හොඳට තලාගත්ත සුදු ලුණු ගෙඩියකුත් තෙල් එකට එකතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා අහලා ඇතිනේ ඕනම දෙයක් ඕනමට වඩා ඕනෙම නැහැ කියලා තියෙනවානේ. මුරුංගා කොළත් ඒ වගේම තමයි. නිතරම ආහාරයට ගන්න හොඳ නැහැ. ඒකෙන් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මුරුංගා කොළ වැඩිපුර ආහාරයට ගැනීම නිසා ඔක්කාරය, පාචනය වැනි ආහාර ජීර්ණ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රුධිර පීඩනය සඳහා ඖෂධ ලබා ගන්නා කෙනෙක් නම් රුධිර පීඩනය අඩු වෙන්නත් පුළුවන්. අධිකව ආහාරයට ගැනීම නිසා සරුභාවයට බාධා ඇති වෙන්නත් පුළුවන්. ඔන්න ඊට පස්සේ මම මුරුංගා කොළ හදන 5 වෙනි ක්‍රමය. ලුණු අවු මිරිස් ටිකක් තෙලට දාලා ඒ වගේම සුදු ලුණු ගෙඩියකුත් දාලා කරපිංච රම්පත් එකතු කරලා මතක ඇතුව අබ සූදුරු ටිකකුත් දාගන්න. ඒ ඔක්කොම බැදගෙන හොඳට රන්වන් පාට වෙනකන් බැදගෙන උඹලකර ටිකකුත් මේකට දාගන්න. ඊට පස්සේ කහ ඒ වගේම කෑලි මිරිස් තව ලුණු ටිකකුත් එකතු කරගන්න. ඔය ඔක්කොම තෙලේ චුට්ට වෙලාවක් බැදගෙන ඔන්න දැන් අපි මුරුංගා කොළ ටික කොළ පිටින් එකතු කරගන්න කපන්නේ නැතුව. මේකත් හුඟක් රසවත්. ඔයාලා හදලා බලන්නකෝ. එහෙමනම් ඉතින් වීඩියෝ එක නැරඹපු ඔයාලට හුඟක් ස්තුතියි. තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබම සුබ වාසනාවන්ත දවසක්.